ආයිබෝවන් අපි අද බලමු මේ දවස්වල ලෝකයේ හැමතැනම කතා වෙන සුවිශේෂී ආයුධයක් ගැන. ඒ තමයි ඇමරිකානු නිෂ්පාදනයක් වෙන ටොමහොක් මිසයිලය ගැන. හොඳයි. අපි එහෙනම් යමු වීඩියෝ එකට. මුලින්ම අපි බලමු ක්‍රූස් මිසයිලයක් කියන්නේ මොකක්ද කියලා. ක්‍රූස් මිසයිලයක් ගමන් මගින් වැඩි කොටසක් පියාසර කරන්නේ ගුවන් යානයක් වගේ. ඒරෝඩයිනමික් බලවේලි. මේ සඳහා භාවිතා වෙන්නේ ජෙට් එන්ජිමක්. ඒ වගේම මේවා සෙල්ෆ් ගයිඩඩ්. ඒ කියන්නේ මේවා ඉලක්කයට යන්න ඕනි මාර්ගය Taman විසින්ම සකසාගෙන යන මිසයිල් විශේෂයක්. මේවා රොකට් වගේ වක්‍ර පථයක ගමන් කරනවා වෙනුවට ගුවන් යානයක් වගේ තමයි ගමන් කරන්නේ. දැන් බලමු මේ ටොමහොක් මිසයිලය හැදුනේ කොහොමද කියලා. මේක මුලින්ම ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික භෞතික විද්‍යාගාරයේ ජේම්ස් එච් වෝකර්ගේ අධීක්ෂණය යටතේ තමයි නිපදවුනේ. 1970 දශකයේදී මොඩියුලර් ක්‍රූස් මිසයිලයක් ලෙසින් නිපද වූ මේ මිසයිලය මුලින්ම නිෂ්පාදනය කරේ ජෙනරල් ඩයිනමික්ස් ආයතනය විසින්. මෙම මිසයිලයේ මුල් කාලීන පරීක්ෂණ 1983ත් 1993ත් අතර කාලයේදී සිදු කළා. එම කාලය තුර කැනඩා US ටෙස්ට් ඇන්ඩ් ඉවොලියුෂන් ප්‍රෝග්‍රෑම් එක යටතේ ක්‍රූස් මිසයිල 23ක් පමණ කැනඩාවේ උතුරු කොටසේදී පරීක්ෂා කරලා තියෙනවා. මෙම වැඩසටහනේ අරමුණ වෙලා තියෙන්නේ ඒ කාලේ ඇමරිකාවේ ප්‍රතිවාදියා වුණ සෝවියට් සංගමයට සමාන දේශගුණයක් සහිත භූමි ප්‍රදේශයක් අනුකරණය කිරීම සහ උතුරු ඇමරිකානු ගගන අභ්‍යවකාශ ආරක්ෂණ අනදෙන මධ්‍යස්ථානයට මේ තාක්ෂණය පිළිබඳ තවදුරටත් අධ්‍යයනය කිරීමට අවස්ථාව ලබා දීමයි. ටොමහොක් මිසයිලය නිර්මාණය කිරීමේ අරමුණ වුණේ මැදි දුර සිට දිගු දුරක් ආවරණය කිරීම හා අඩු උසකින් ගමන් කරන විවිධ හැකියාවන් සහිත මිසයිලයක් සඳහා වූ අවශ්‍යතාවය සපුරාලීමයි. මෙහි පිරිවිතර ගැන කතා කළොත් මෙහි බර බූස්ටර් කොටස රහිතව කිලෝග්‍රෑම් 1300ක් වන අතර බූස්ටර් කොටස සහිතව බර කිලෝග්‍රෑම් 1600ක් වෙනවා. බූස්ටර් කොටස සහිතව දිග මීටර් 6.25ක් හා රහිතව මීටර් 5.56ක් වෙනවා. පළල වෙන්නේ මීටර් භාගයක්. මෙහි තටු දිගහැරි විට පළල මීටර් 2.67ක් වෙනවා. මෙහි මොඩියුලර් සැලසුම නිසා අධිබලති පුපුරණ ද්‍රව්‍ය, ක්ලස්ටර් බෝම්බ සහ බංකර් බාස්ටර් වැනි විවිධ යුද හිස් රැගෙන යන්න හැකියාව ලැබිලා තියෙනවා. ටොමහොක් 8 GPS නැවිගේෂන් පද්ධතියක් හා GPS නැති අවස්ථාවලදී ගමන් කිරීමට වෙනම අභ්‍යන්තර නැවිගේෂන් පද්ධති කිහිපයක් තියෙනවා. ඒ නිසා භූමියේ දර්ශන මගින් උනත් ඉලක්කය වෙත ගමන් කිරීමට හැකියාව ලැබිලා තියෙනවා. මුල් සැලසුමින් පසු සාම්ප්‍රදායික මෙන්ම න්‍යෂ්ටික හිස් සහිත වෝහෙඩ් උනත් රැගෙන යාමේ හැකියාව මේ මිසයිලයට ලබා දීලා තියෙනවා. අවශ්‍ය නම් ගුවනින් නැව් වලින් ගොඩබිමින් සහ සබ්මැරින් වලින් පවා දියත් කිරීමේ හැකියාව සහිත ප්‍රභේද මේ වෙනකොට සංවර්ධනය කරලා තියෙනවා. මේ මිසයිලයේ හැකියාවන් ගැන තවදුරටත් කතා කළොත් ඉලක්කයට මීටර් 5ක නිරවද්‍යතාවකින් පහර දීමට හැකියාවක් මේ මිසයිලයට තියෙනවා. ඒ වගේම කිලෝමීටර් 2400ක පමණ පරාසයක් මේ මිසයිලයට තියෙනවා. තව මෙම මිසයිලය පැයට කිලෝමීටර් 920ක් පමණ වෙන සබ්සොනික් වේගයකින් ගමන් කිරීමේ හැකියාවනුත් යුක්තයි. දියත් කිරීමේදී සිරස් ලෝන්චර් මෙන්ම සබ්මැරින් වලින් දියත් කිරීමේදී ටෝපිඩෝ නල වලින් පවා දියත් කිරීමේ හැකියාවක් මේ මිසයිලයේ සතුයි. මිසයිලය දියත් කිරීමේදී ඝන ඉන්ධන භාවිතා වුණත් ගුවන්ගත වීමෙන් පසු ජෙට් එන්ජින් භාවිතයෙන් ගමන් කිරීම සිදු වෙනවා. මෙම ජෙට් එන්ජිම විශේෂ වෙන්නේ මේකෙන් නිකුත් කරන තාප සංවේදනයේ ඊටාම අඩු මට්ටමක පැවතීම නිසායි. ඒ වගේම ඊටාම අඩු උන්නතාංශයකින් ගමන් කිරීම නිසා ගුවන් ආරක්ෂණ පද්ධතිවල රේඩාර් වලට හෝ ප්‍රතිමිසයිල පද්ධති වලට හසු කර ගැනීමත් ඊටාමත් අපහසු වෙනවා. ඒ වගේම කලින් මතකයට ඇතුළත් කරලා තියෙන සිතියම් ආශ්‍රයෙන් මේ මිසයිලය භූමිය ස්කෑන් කරමින් ඉලක්කය වෙත ළඟා වෙනවා. ඉලක්කයට ළඟා වූ පසු එයට පහර දීමේ විධාන ලැබෙන තුරු ගුවනේ රැඳී සිටීමට හෝ අවශ්‍ය නම් ඉලක්කය වෙනස් කිරීමේ හැකියාවත් මෙහෙයුම් මධ්‍යස්ථානයට තියෙනවා. ඉලක්කයට පහර දෙන අවස්ථාව වෙනකම් ඒ ඉලක්කයේ දර්ශන
තහවුරු කිරීමට මෙහෙයුම් මධ්‍යස්ථානයට යවන්නත් මෙහි හැකියාවන් තියෙනවා. මේ මිසයිලය ප්‍රථම වරට 1991 දී ගල්ෆ් යුද්ධයේදී භාවිතා කරලා තියෙනවා. එදා ඉඳන් ඇෆ්ගනිස්තානය, යේමනය, ලිබියාව, සිරියාව වැනි රටවල යුද්ධ රැසකදී මේ මිසයිලය සාර්ථක වෙලා තියෙනවා. ඉරානයේ න්‍යෂ්ටික පහසුකම් වලට එල්ල කළ ප්‍රහාරය තමයි මෑතකදී මේ මිසයිලය භාවිතයට ගත් අවස්ථාව විදිහට අපිට කියන්න පුළුවන්. ඉතින් 2025 වෙනකම්ම ප්‍රහාරවලදී අත්කරගත් අති සාර්ථක ප්‍රතිඵල තමයි ඇමරිකාව මේ මිසයිලය පිළිබඳ තාමත් දැඩි විශ්වාසයක් තියන්න හේතු වෙලා තියෙන්නේ. මේ සාර්ථකත්වය නිසා ඇමරිකාවෙන් මෙම මිසයිල බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, නෙදර්ලන්තය හා ජපානය තම අවිසංචිත වලට එක් කරගෙන තියෙනවා. මේ දවස්වල යුක්‍රේනයත් මෙම මිසයිල ලබා ගැනීමට දැඩි උත්සාහයක් දරනවා. ඒ වගේම ඩොනල්ඩ් ට්‍රම්ප්ත් මෙම මිසයිල ඔවුන්ට ලබා දීම පිළිබඳ යම් ඉඟි පළ කරලා තියෙනවා. අවසාන වශයෙන් මෙම මිසයිලයක් මාදිලිය අනුව ඇමරිකානු ඩොලර් මිලියන 1.87 සිට මිලියන 2ක් දක්වා මිලකට අලවියනවා කියලා තමයි අපිට සොයාගන්න ලැබුණේ. ඉතින් වීඩියෝ බලලා ඔබේ අදහසුත් මේ ගැන කමෙන්ට් එකකින් අපට ඉදිරිපත් කරන්න අමතක කරන්න එපා. තවත් වීඩියෝ එකකින් හමු වෙනකන් ඔබට සුබ දවසක්.